අයිබෝන් හැමෝටම ඔයාලා දන්නවා කොරියාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න නීති පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් කලින් නම් අපිට ලංකාවේ ලයිසන් එක තියෙද්දි අපි ඒවා ලංකාවෙන් සර්ටිෆයි කරගෙන ඇවිල්ලා ඒවා සබ්මිට් කරාට පස්සේ කොරියාවේදී අපිට නිකම්ම ලයිසන් එක හම්බුණා. නමුත් දැන් අපිට ලංකාවේ ලයිසන් එකක් තිබ්බත් අපි මෙහි ලයිසන් එක ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම ලිඛිත විභාගයකට මුහුණ දීලා ඒක පාස් වෙන්න ඕනේ. ඔයා අලුතෙන් ලයිසන් එක කොරියාවෙන් ගන්නවා නම් ඒත් ලිඛිත විභාගයට අමතරව ට්‍රයල් එකකුත් තියෙනවා. ට්‍රයල් එකත් කරලා පාස් වෙන්න ඕනේ. හරි. එතකොට මේ වෙනස් වෙච්ච නීතියත් එක්ක අපි මේ විභාගේ ඔයාට පාස් වෙන්න පුළුවන් වීඩියෝ පාඨමාලාවක් සකස් කරා. එතකොට ඔයා කොරියාවේ විභාග ලියලා ඔයා ලයිසන් එකක් ගත්තොත් එහෙම ඒ කියන්නේ ලංකාවේ ලයිසන් එක නැතුව කොරියාවේ විභාග ලියලා කොරියාවේ ඇතුළේම ට්‍රයල් පෙන්නලා ගත්තොත් එහෙම ඔයාට මෙන්න මේ වගේ ලයිසන් එකක් තමයි හම්බෙන්නේ. ඉල්චන් පෝතොන් කියන ලයිසන් එක හම්බෙන්නේ. එතකොට ඔයා ලංකාවේ ලයිසන් එක තියෙන ඔයාට ඔයා ඒක ලංකාවෙන් සර්ටිෆයි කරගෙන ඇවිල්ලා මෙහි ඉදිරිපත් කරලා මෙහි විභාගය ලියලා ගත්තොත් එහෙම ඔයාට මේ ඊතොන් පෝතොන් කියන කැටගරි එකට තමයි හම්බෙන්නේ. මෙතන දෙක තමයි හම්බෙන්නේ. හරි. එතකොට ඔයා අලුතෙන්ම කොරියාවෙන් ලයිසන් එක ගන්නවා වුණත් ලංකාවේ තියෙන ලයිසන් එක කොරියාවට ගෙනල්ලා ඒකෙන් ලයිසන් එක ගද්දි උනත් මේ ලිඛිත විභාගෙ දැන් අනිවාර්යයි. හරි. එතකොට මේක හරිම ලේසි විභාගයක්. ලකුණු 100න් 60ක් ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න 40ක් එන්නේ. ප්‍රශ්න 40න් එකකට ලකුණු 2.5ක් හම්බ වෙනවා එතකොට. එතකොට ගොඩක් ලේසි විභාගයක්. මේක ප්‍රශ්න 1000ක පොතක් තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 1000න් තමයි මේ ප්‍රශ්න 40ක් එන්නේ. එතකොට මේ ප්‍රශ්න 1000 ඔයාට පුළුවන් නම් ඒ ප්‍රශ්න 1000ෙම ප්‍රශ්න 40ක් තමයි මේ විභාගෙට එන්නේ. එතකොට ඔයා එන ප්‍රශ්න කලින්ම දන්නවා. එතකොට හරියට සූදානම් වෙලා ගියොත් එහෙම මේ විභාගේ හරිම ලේසි විභාගයක්. හරි. මමත් කොරියාවට ඇවිල්ලා මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ගත්තා. මේ ගත්ත පළවෙනි ලයිසන් එක. ඊට පස්සේ කොරියන් වලින් මේක හම්බුනේ කාලේ 2018. ඊට පස්සේ මම 2023 දී ඒක ඉංග්‍රීසි වලට මාරු කරා. හරි. එතකොට සම්පූර්ණයෙන් මේක ඉංග්‍රීසියෙන් තමයි ටයිප් වෙලා ඉන්නේ. එතකොට මේ ලයිසන් එක ගත්තාම මේක ලෝකයේ රටවල් 60 ගානකට වළංගුයි. හරි. එතකොට ඕන රටක කියන්නේ ප්‍රසිද්ධ ගොඩක් රටවල ඕස්ට්‍රේලියා, කැනඩා මන් දාලා තියෙනවා, පෝස්ට් එකෙත් දාලා තියෙනවා. ගොඩක් රටවලට ඔයාලට මේ ලයිසන් එක භාවිතා කරන්න පුළුවන්. එතකොට ලයිසන් එකක් කොරියාවේ ගහන්නේ අවුරුදු 10කට තමයි ගහන්නේ. 2000 මේක මම ගත්තේ 2018 ගත්තේ 2018 ඉඳන් අවුරුදු 10කට තමයි ගහන්නේ 2028 වෙනකම්. හරි. එතකොට ඔයාලා මේ ලයිසන් එක ගත්තොත් එහෙම කොරියන් ලයිසන් එක ගත්තොත් එහෙම තව පොඩි ගාණක් දීලා අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි ලයිසන් එක ගන්න. එතකොට මේ මෙතන තියෙන්නේ ඉංග්‍රීසි ලයිසන් එක ඉංග්‍රීසියෙන් ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කරපු දවස් තමයි මේ 2023 3.22 කියලා තියෙන්නේ. හරි. එතකොට අනිවාර්යයෙන්ම ලයිසන් එක ඔයා අලුතෙන්ම ගන්නවා නම් හරි ගත්ත කෙනෙක් නම් හරි මේක අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න. ඒක ඔයාලට ලොකු chance එකක් වෙයි. වෙන රටකට ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඇමරිකාවේ පවා මේ ලයිසන් එක දුන්නාම ඔයාලට සමහර ප්‍රාන්ත වලින් පුළුවන් ඇමරිකාවේ ලයිසන් එකෙන් මේ ලයිසන් එකෙන් ඇමරිකාවේ වුණත් වාහන පදින්න. හරි. එතකොට මේකට අපි පොඩි ප්‍රශ්න ටිකක් මේ එන ප්‍රශ්න මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඔයාලට විභාගෙට එන්නේ. එතකොට මේ වගේ එන ප්‍රශ්න ටිකක් අරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරන්න මම හිතුවා මේ විභාගේ කොච්චර ලේසිද කියලා ඔයාට පොඩි අවබෝධයක් ගන්න. හරි. බැලු බැලමට ගොඩක් මේක ටිකක් අමාරුයි වගේ පෙවුනට හරිම ලේසි මේක පාස් වෙන්න පොඩි දේවල් ටිකක් තමයි දැනගන්න තියෙන්නේ. එතකොට අපි සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්න 1000ම සිංහලෙන් ඔයාලට උගන්වනවා. එතකොට ඔයාලට පුළුවන් අපේ පන්තියට සම්බන්ධ වෙලා මේ ටික ඉගෙනගෙන ලයිසන් එක කොරියාවේ ලයිසන් එක ලබා ගන්න.
හරි. එතකොට මම මේකෙදි අද ප්‍රශ්න 25ක් වගේ දාලා තියෙනවා. මම ඔයාලට පොඩි වෙලාවක් දෙනවා. අපි කාල වේලාවත් මදි නිසා වෙලාව ටිකක් යන හින්දා අපි ප්‍රශ්න 10ක් වගේ කරමු. හරි. මම ඔයාලට මෙහෙම කරන්නම්. ඉස්සෙල්ලා මම ඔයාලට මේක ඔයාලට තනියම කරන්න මම විනාඩි 10ක් දෙන්නම්. හරි. ඊට පස්සේ ඔයා දන්න දැනුමෙන් ඔයා මේක තනියම කරන්න බලන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේක අපි උගන්වන්නේ කියලා. එතකොට මේ උගන්වන්න විදිහත් එක්ක බලන්න ඔයාට ඒ කියනුවට පස්සේ මේක කොච්චර ලේසිද කියලා ඔයාටම තේරෙයි. විශේෂයෙන්ම මේ විභාගේ ලියපු කට්ටිය ඉන්නවා. ලියලා ෆේල් වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට එහෙම කෙනෙක් හොඳටම දන්නවා මේ විභාගේ தත්ත්වය කොහොමද කියලා. Taman දන්නවා Tamanට ලේසිද අමාරුද කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පොඩි වෙලාවක් තියෙන විනාඩි 30ක් වගේ කාලයක් ඇතුළත මම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක බලලා ඔයා තීරණය කරන්න මේ විභාගේ කොච්චර ලේසිද. ඔයා ෆේල් වෙච්ච කෙනෙක් නම් ඇයි අපිට වැරදුනේ කියලා. ඒ කියන්නේ හරියට ඔයා සූදානම් වෙලා ගියා නම් එන ප්‍රශ්න හරියට මතක තියාගෙන කොහොමද ලේසි ක්‍රම වලින් මතක තියාගන්නේ කියලා ඔයාට පොඩි අවබෝධයක් තිබ්බනම් එහෙම ඔයාට මේක ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන්. හරි. එක ප්‍රශ්නයකට විනාඩිය ගානේ මම විනාඩි 10ක් දෙන්නම්. ප්‍රශ්න 10ක් අපි කරමු බලන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න. හරි. දැන් පටන් ගන්න.
ඔයාලා හැමෝම උත්තර ලකුණු කරන්න ඇති කියලා හිතනවා. දැන් බලමු ඔයාලා ලකුණු කරපු උත්තර හරිද කියලා. අපි බලමු මේකේ කොහොමද ප්‍රශ්න වලට හරි උත්තරේ තෝරගන්නේ කියලා. හරි. එතකොට අද දවසේ කරන පාඩම. මේක පොඩි කොටසක් වුණාට මේක හොඳට බලා ගන්න. මේ විදිහට තමයි අපි උගන්වන්නේ සහ ඔයාලට මේ ක්‍රමෙන් මතක තියාගත්තොත් මේ අපි අද උගන්වන විදිහට මතක තියාගත්තොත් එහෙම ලේසියෙන්ම මේ විභාගේ කොට දා ගන්න පුළුවන්. හරි. පාඩමේ නම තමයි ත්‍රිභුජි. ඒ කියලා කියන්නේ අනතුරු ඇඟවීමේ සංඥා. අනතුරු ඇඟවීමේ සංඥා. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ඇතුලේ මේ කහ පාට වටේට රතු පාටින් බෝඩරේ ගියපු මෙන්න මේ වගේ සංඥා තියෙනවනේ. එතකොට මේ ටියුට් එක පුරාවටම තියෙන්නේ මේ වගේ සංඥා. හරි. මෙන්න මේ සංඥා වලට අපි කියන නම තමයි ත්‍රිභුජි කියලා කියන්නේ. මොකද්ද? මේ සංඥා වලට අපි කියනවා ත්‍රිභුජි. එතකොට ඕක මතක තියාගන්න ඕනේ ඉස්සරලාම. හරි. අනතුරු ඇඟවීමේ සංඥා. මොනවද අපි ඉගෙන ගන්නේ? අනතුරු ඇඟවීමේ සංඥා. ත්‍රිභුජි ගැන තමයි අපි ඉගෙන ගන්නේ. හරි. එතකොට මේක පාස් වෙන්න. ඒ කියන්නේ මේක හරි උත්තර තෝරගන්න පුළුවන් ලේසිම විදිය තමයි මේ සංඥාව හරියට කියවන්න අපට පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙම කියවුවනම් මේක කොට දා ගන්න පුළුවන්. බලන්නකෝ. මේ යට තියෙන්නේ පාර. මේ යට තියෙන්නේ මොකක්ද? පාර. පොඩි ගැට්ටක් ඇවිල්ලා තියෙනවා. පාර තියෙනවා යට උඩ පොඩි ගැට්ටක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔයාලා දැකලා තියෙනවා කොරියාවෙත් දැකලා තියෙනවා ලංකාවෙත් දැකලා තියෙනවා පාරක ගැට්ටක් දාන්නේ. පාරක අපි ගැට්ටක් දාන්නේ වේගය අඩු කරන්න නේ. වේගෙන් එන වාහන ගැට්ටෙමුත් එන වේගෙන්ම දාන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ගැට්ටක් තිබ්බොත් එහෙම වේගය අඩු කරලා තමයි ගැට්ටෙන් දාන්නේ. එතකොට මේ ගැට්ට දාන එකේ අරමුණ මොකක්ද? වේගය අඩු කිරීම. උත්තරේ වෙන්නේ ඒක. හරි. මේකේ කීවර්ඩ්ස් තියෙනවා. හරි. ඒ කියන්නේ ප්‍රශ්නේ අපිට හරි උත්තරේ තෝරගන්න අපි සම්පූර්ණ වාක්‍යවලම එහෙම නැත්නම් උත්තර හතරෙම තේරුම දැනගන්න අවශ්‍ය නැහැ. පොඩි එක වචනයක් හෝ දෙකක් තියෙනවා. ඒ වචනේ හෝ දෙක දැනගත්තොත් එහෙම උත්තරේ මොකක්ද කියලා හරියටම අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි ඉගෙන ගන්න ඕනේ අන්නේ කීවර්ඩ් එක තමයි ඉගෙන ගන්න. ඒ කීවර්ඩ් එක දන්නවනම් අපිට උත්තරේ තෝරගන්න පුළුවන්. හරි. ඒතර මේකේ කීවර්ඩ් එක තමයි මේ පාසොක් පංජි තොක් කියන වචනේ. තේරෙනවද? පාසොක් කියලා කියන්නේ අධික වේගය. පාසොක් කියලා කියන්නේ මොකක්ද? අධික වේගය. පංජි කියලා කියන්නේ වළක්වනවා. පංජි කියලා කියන්නේ වළක්වනවා. තොක් කියලා කියන්නේ ගැට්ට. පාසොක් පංජි තොක් කියලා කියන්නේ එතකොට අධික වේගය වළක්වන ගැට්ට. එතකොට මේ පින්තූරයට අදාළව ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ වචනේ. පාසොක් පංජි තොක් එකක්. මේ මොකක්ද තියෙන්නේ? පාරක් තියෙනවා, ගැට්ටක් තියෙනවා. ඒක අපි දාන්නේ වේගය අඩු කරන්න වාහනේ. හරි. මොකක්ද ඒකට කියන්නේ? පාසොක් පංජි තොක්. අධික වේගය වළක්වන ගැට්ටක්. පාසොක් කියලා කියන්නේ අධික වේගය, පංජි කියලා කියන්නේ වළක්වනවා, තොක් කියලා කියන්නේ ගැට්ට. එතකොට මෙන්න මේ වචනේ තියෙන එක තමයි මේ පින්තූරයට දාලා පාඩම් කරගන්න ඕනේ. ඔයා සිංහලෙන් මේ පින්තූරේ දන්නවා අයිඩියා එකක් තියෙනවා ගැට්ටක් තියෙන්නේ. එතකොට ඒකට මොකක්ද කියන්නේ? පාසොක් පංජි තොක් කියලා තමයි කියන්නේ. උත්තරේ වෙන්නේ අංක 3. බලන්න. පාසොක් පංජි තොක් කියලා අනිත් එකකවත් උත්තරයක් නැහැ. එතකොට ඔයා මේ වචන දැනගන්න අවශ්‍යත් නැහැ මොනවද කියලා. හරි. මේ පින්තූරේ බලන්න පාඩම් කරගන්න මේක තමයි පාසොක් පංජි තොක් කියලා. එතකොට ඒ වචනේ තියෙන විභාග වෙලාවේදී වචනේ තියෙන මේ පින්තූරයට දාලා මේ වචනේ තියෙන උත්තරේ තේරුවොන හරි. මේක මොකක්ද? පාසොක් පංජි තොක් එකක්. හරි. එතකොට උත්තරේ වෙන්නේ අංක 3. හරිම සරලයි. ආය අමතක වෙන්න බෑ මේ ගැට්ටට මොකක්ද කියන්නේ? ගැට්ටට කියන්නේ අපි පාසොක් පංජි තොක් කියලා. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්නකෝ. මේකේ නම් එක ගැට්ටක් තියෙනවා. මේ යට තියෙන්නේ පාර ගැට්ටක් තියෙනවා. මේකෙත් මේ යට තියෙන්නේ පාර. මේකේ නම් ගැටි දෙකක් තියෙනවා. හරි. එක ගැට්ටක් තිබ්බොත් ඔයා දන්නවා දැන්ට කියන නම මොකක්ද? එක ගැට්ටක් තිබ්බොත් අපි කියනවා පාසොක් පංජි තොක් කියලා. ගැටි දෙකක් තිබ්බොත් එහෙම ඒක වේගය අඩු කරන්න කියලා තියෙන සංඥාවක් නෙමෙයි. මෙහෙම ගැටි දෙකක් තිබ්බොත් එහෙම පාරේ ගැටි දෙකක් තිබ්බොත් එහෙම ඒකේ අදහස තමයි මේ පාර මතු පිට පෘෂ්ඨය ඒකාකාරී නැහැ.
මොකද්ද? ගැටි දෙකක් තිබ්බොත් ඒකේ තේරුම පාරේ මතු පිට පෘෂ්ඨය සමාන නැහැ. නැත්නම් ඒකාකාරී නැහැ. හරි. අපි පාර මතු පිටට කියනවා නෝමොන් කියලා. පාර මතු පිට පෘෂ්ඨයට අපි කියනවා නෝමොන් කියලා. හරි. කොරජි මොත්තදා කියලා කියන්නේ ඒකාකාරී නැහැ. එහෙම නැත්නම් සමාන නැහැ. ඒක තමයි මේක සරලම සිංහල තේරුම. නෝමොනි කොරජි මොත්තම්. පාර මතු පිට පෘෂ්ඨය ඒකාකාරී නැහැ. නෝමොන් කියලා කියන්නේ මොකක්ද? පාර මතු පිට පෘෂ්ඨය. කොරජි මොත්තදා කියලා කියන්නේ ඒකාකාරී නැහැ. එහෙම නැත්නම් සමාන නැහැ. හරි. එතකොට මේ පින්තූරයට දාලා මතක තියාගන්න ඕනේ මොකද්ද? නෝමියෝනි කොරජි මොත්තදා. පාර ඒකාකාරී නැහැ. එක ගැට්ටක් තිබ්බොත් ඒක වේගය අඩු කරන්න අපි එකට කියනවා කාසොක් පංජිතොක් කියලා. ගැටි දෙකක් තිබ්බොත් ඒකේ තේරුම පාර සමාන නැහැ. පාර ඒකාකාරී නැහැ. පාර මතු පිට පෘෂ්ඨය ඒකාකාරී නැහැ. නෝමියෝනි කොරජි මොත්තදා. එතකොට ඔය විදිහට ඔයා මතක තියාගත්තා නම් පාට ආයේ මේ උත්තර මේ වගේ මොනවද තියෙන්නේ කියලාවත් ඔයා දැනගන්න අවශ්‍ය නැහැ. හරි. පින්තූරේ මතක තියාගන්න පින්තූරයට අදාළ කීවර්ඩ් එක මතක තියාගන්න. විභාගේ පාස් වෙන්න හරිම ලේසි. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? ඔයාට මේක බැලු බැලමට මොකක් වගේද පේන්නේ? මේක පාලමක්. එතකොට මේ පාලමට කියන වචනේ දන්නව නම් ඔයාට මේ ප්‍රශ්නේ හරි උත්තරේ තෝරගන්න පුළුවන්. හරි. පාලමට අපි කියනවා කෙරයන් කියලා. මොකක්ද කියන්නේ පාලමට? කෙරයන් කියලා කියනවා. හරි. උත්තරේ වෙන්නේ එතකොට අංක 2. මේක මොන පියුජ් එකක්ද? මොන සංඥාවක්ද? පියුජ් කියලා කියන්නේ සංඥාව. කෙරයන් පියුජ් එකක් මේක. පාලමක සංඥාවක්. පාලමට මොකක්ද කොරියන් වලින් කියන්නේ? කෙරයන් කියලා කියනවා. ඒතර ආයේ අමතක වෙන්න බෑ. ප්‍රශ්න 3ක් දැන්ට කරා. එක ගැට්ටක් තියෙනවා නම් කාසොක් පංජිතොක්. ගැටි දෙකක් තියෙනවා නම් නෝමියොන් එක කොරජි මොත්තදා. පාරේ මතු පිට පෘෂ්ඨය ඒකාකාරී නැහැ. පාලමට මොකක්ද කියන්නේ? කොරයන් කියලා කියනවා. හතරවෙනි එක වාට මොකක්ද බැලු බැලමට පේන්නේ? හතරවෙනි එකේ තියෙන්නේ ගල් පෙරලෙනවා. ගල් පෙරලෙන පින්තූරයක් තියෙනවා යටින් ගහලා තියෙනවා මොකක් හරි කමාන්ඩ් එකක් ගහලා. මොකක්ද ගහලා දෙන්නේ? මීටර් 100ක් ඉස්සරහින් මීටර් 100ක සිට මෙහෙම ගල් පෙරලෙනවා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. පින්තූර දැක්කම ඔයා ඒක මොකක්ද තේරුම කියලා දැනගන්න ඕනේ. ගල් පෙරලෙනවා. එතකොට ගල් පෙරලෙනවට කියන වචනේ දන්නවනම් ඔයාට මේ ප්‍රශ්නේ කොට දා ගන්න පුළුවන්. බලන්න මේ උත්තර හතරෙම හැම එකම මේ එකම සෙට් එකක් තමයි තියෙන්නේ. මේ යට තියෙන එක තියෙන්නේ. සොන්බන් පෙක්මීතෝ අප්පූතෝ කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ ඔක්කොගේම උත්තරවල මේ කෑල්ල සමානයි. හරි. එතකොට මේකේ එකම දේවල් මේ වචනේ දැනගන්න විතර පින්තූරයට දාලා වචනේ විතරයි දැනගන්න. ඒක මුකුත් අවශ්‍ය නැහැ. ගල් පෙරලනකොට අපි කොරියන් වලින් කියනවා නක්සොක් කියලා. ගල් පෙරලනකොට කියනවා නක්සොක් කියලා. බලන්නකො නක්සොක් කියන වචනේ තියෙන උත්තරේ විතරමයි අපි තෝරගන්න ඕනේ. මේකේ නක්සොක් කියලා කෑල්ලක් තියෙනවද? මේකේ නැහැ. මේකේ නක්සොක් කියලා කෑල්ලක් තියෙනවද? ඒකෙත් නැහැ. මේකේ නක්සොක් කියලා කෑල්ලක් තියෙනවද? ඒකෙත් නැහැ. මේකේ නක්සොක් කියලා කෑල්ලක් තියෙනවද? අන්න ඒකේ තියෙනවා මේ නක්සොක් කුරියෝගා. හරි. උත්තරේ වෙන්නේ එතකොට අංක 4. ගල් පෙරලනකොට මොකද්ද කියන්නේ? ගල් පෙරලනකොට අපි කියනවා නක්සොක් කියලා. ඒ වචනේ විතරයි ඔයා දැනගන්න ඕනේ. මේව මොනවද කියලා දැනගන්න අවශ්‍යම නැහැ. ඒතකොට කොරියානු භාෂාව ඔයාට භාෂා දැනීම නැති වුණොත් මේ වචන ටික කීවර්ඩ්ස් ටික අපි කියලා දෙන කීවර්ඩ්ස් ටික පුළුවන් නම් ඔයාට මේක කොට දා ගන්න පුළුවන්. හරි. නක්සොක් කුරියෝ කියන එක විතරක් මතක තියාගන්න. නක්සොක් කුරියෝ කියලා කියන්නේ ගල් පෙරලීමේ අවදානමක්. නක්සොක් කියලා කියන්නේ ගල් පෙරලෙනවා. උරියෝ කියලා කියන්නේ අවදානම. එතකොට නක්සොක් කුරියෝ කියලා කියන්නේ ගල් පෙරලීමේ අවදානම කියන එක තමයි මේකේ තේරුම. එතකොට මේ පින්තූරයට අදාළ මතක තියාගන්න ඕනේ මොකද්ද? නක්සොක් කුරියෝ ගල් පෙරලීමේ අවදානම. පස්වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. පස්වෙනි ප්‍රශ්නේත් ඒ වගේ. පස්වෙනි ප්‍රශ්නේ තියෙන නිකන් කාර් එකක් නිකන් වාහනයක් ප්‍රපාතයකට පෙරලෙනවා වගේ එකක් තියෙන්නේ. එතකොට මේ හැම එකම පළවෙනි වචන සෙට් එක සමානයි. නේ? එතකොට ඒක මොකක්ද කියලා අපිට අදාළත් නැහැ. අවසාන ටික බලන්නකෝ.
අවසාන එකේ තියෙනවා මේකේ තියෙනවා පොජෝ පියුජි. දන්නේ නැහැ. කියුජේ පියුජි. ඒක දන්නෙත් නැහැ. චුයේ පියුජි. අන්න අපි මේක දන්නවා. චුයේ පියුජි. ඊළඟ එක චිසි පියුජි. මේක දන්නෙත් නැහැ. චුයේ පියුජි කියලා කියන්නේ මොකද්ද? මම පාඩම පටන් ගද්දිම කිව්වා අද අපි දවසේ කරන්නේ මොනවද? අනතුරු ඇඟවීමේ සංඥා. එහෙම නැත්නම් අනතුරු ඇඟවීමේ ලකුණු ගැන තමයි අද අපි පාඩම කරන්නේ. මම කිව්වා මේම ත්‍රිකෝණයක ඇඳලා තියෙන හැම සංඥාවක්ම ශ්‍රේ පියුජි එකක් කියලා. මේ මාතෘකාව ශ්‍රේ පියුජි. හරි. අද කතා කරන මෙන්න මේ ත්‍රිකෝණයක් ඇතුලේ මෙන්න මේ විදිහට දාලා තියෙන මාර්ග සංඥා ඔක්කොටම කියන්නේ පොදු නම තමයි ශ්‍රේ පියුජි. ඒතර මේ එකක්වත් දන්නේ නැතුනොත් මේක පොජෝ පියුජි කියන එකක් නොවේ කියනවා දන්නවා. උත්තරේ මොකද්ද කියලා තේරුම දන්නෙත් නැහැ. මේකත් තේරුම දන්නේ නැහැ. නමුත් ඔයා දන්නවා මේක ශ්‍රේ පියුජි එකක් කියන්නේ. නේ? එතකොට අනිත් එකක්වත් දන්නේ නැති වුණත් ඔයා මෙන්න මේ වචනේ දන්නවනම් මේක ඇවිල්ලා අනුතුරු ඇඟවීමේ සංඥාවක්. හරි? මේක දන්නවනම් උත්තරේ තෝරන්න පුළුවන්. එතකොට මේකට අදාළ උත්තරේ මොකද්ද? ශ්‍රේ පියුජි කියලා එකයි තියෙන්නේ. අද දවසේම අපි කරන්නේ මේ මාර්ග සංඥා වලට අපි කියන්නේ ශ්‍රේ පියුජි අනුතුරු ඇඟවීමේ සංඥා. උත්තරේ වෙන්නේ අංක 3. හරි. ඕනම් මේකේ සම්පූර්ණ තේරුම ගත්තාම මේ කේගොක් කියලා කියන්නේ ප්‍රපාතය. ප්‍රපාතයක් වැනි එකකට චුරක් විහොම් කියලා කියන්නේ වැටීමේ අවදානමක්. වැටීමේ අවදානමක්. ඒවා දැනගන්න අවශ්‍යත් නැහැ. උත්තර මේ ප්‍රශ්න මේ විදිහටම නෙන්නේ. එතන මේ වගේ ප්‍රශ්න 1000ක් තියෙන්නේ. ওই ප්‍රශ්න 1000න් තමයි ප්‍රශ්න 40ක් එන්නේ. එතන මේ ප්‍රශ්න මේ විදිහටම නම් එන්නේ. ඔයා මේකට දාලා ත්‍රිපියුජි කියන එක විතරක් දන්නවනම් වැඩි කොට දා ගන්න පුළුවන්. හරි. 6 වෙනි එක. 6 වෙනි එක බලන්නකො. 6 වෙනි එකේ මොකක්ද උත්තරේ? එතකොට මැද මොකක් හරි දෙයක් තියෙනවා. මේ පැත්තෙන් යන්නත් පුළුවන්, මේ පැත්තෙන් එන්නත් පුළුවන්. ඔය වගේ පින්තූරයක් තමයි තියෙන්නේ. මේකත් ත්‍රිපියුජි එකක්. අද දවසේ ඉගෙන ගන්න ඒවා අපි කිව්වා අනතුරු ඇඟවීමේ සංඥා. මැද මොකක් හරි එකක් තියෙනවා. මේ පැත්තට යන්නත් පුළුවන්, මේ පැත්තට එන්නත් පුළුවන්. හරි. මේක ඇවිල්ලා හොඳට මතක තියාගන්න මේක මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා කියන්න තමයි මේක අපි මේ සංඥාව භාවිතා කරන්නේ. මොකද්ද? මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මේ මැද මොකක් හරි එකක් තියෙනවා. ඒකෙන් බෙදිලා මේ පැත්තට යන්න පුළුවන්, මේ පැත්තට එන්න පුළුවන්. සංඥාව කියවන්නේ එහෙම. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. හරි. අපි ඒකට කියනවා චුංආ පුල්ලිතේ සිජක්. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. චුංආන් කියලා කියන්නේ මධ්‍ය. පුල්ලි කියලා කියන්නේ බෙදීමක්. සිජක් කියලා කියන්නේ ආරම්භ වෙනවා. හරි. එතන මේ පින්තූරයට අදාළව මතක තියාගන්න ඕනේ මොකද්ද? මේක ඇවිල්ලා මැද මොකක් හරි එකක් තියෙනවා. ඒකෙන් බෙදිලා මේ පැත්තට යන්න පුළුවන්, මේ පැත්තට එන්න පුළුවන්. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙන එක තමයි මේ කියන්නේ. මධ්‍ය බෙදීමක් මෙතන එකක් තියෙනවා අවසන් වෙනවා කියලා. අවසන් වෙනව නෙමෙයි හොඳට මතක තියාගන්න. මේකේ තේරුම මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මොකක්ද? මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. අපි ඒකට කොරියන් වලින් කියනවා චුංආන් පුල්ලිතේ සිජක්. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද? අංක 1. 7 වෙනි එක බලන්නකෝ. 7 වෙනි එකේ ගත්තාම 6 වෙනි ප්‍රශ්නේ තියෙන පින්තූරෙමයි තියෙන්නේ. ඊට අමතරව මොකක් හරි යටින් කමාන්ඩ් එකක් දීලා තියෙනවා. ඒ කමාන්ඩ් එක මොකක්ද කියලා අපිට වැදගත්ුත් නැහැ. හරි. මේකේ තේරුම දන්නවා. මොකද්ද මේකේ තේරුම? චුංආන් පුල්ලිතේ සිජක්. මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. හරි. මෙතනක් තියෙන්නේ මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මොකක් හරි කමාන්ඩ් එකක් තියෙනවා. හරි. එතකොට කමාන්ඩ් එක අපට අදාළ නැහැ. තෝරන්න මෙන්න මේ උත්තරේ. මෙන්න මේ කීවර්ඩ් එක තෝරන්න. චුංආන් පුල්ලිතේ සිජක් කියන වචනයක් තියෙන එකක් තෝරන්න. බලන්න මේකේ තියෙනවද චුංආන් පුල්ලිතේ සිජක් කියලා එකක් නැහැ. මේකේ චුංආන් පුල්ලිතේ සිජක් කියලා එකක් නැහැ. මේකේ චුංආන් පුල්ලිතේගා සිජක් තිනන්තොරෝ. මේකේ තියෙනවා. යට එකේ 4 වෙනි එකේ යට එකේ චුංආන් පුල්ලිතේගා සිජක් කියලා එකක් නැහැ. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? ඔයා හොඳටම දන්නවා මේකට කියන තේරුම තමයි චුංආන් පුල්ලිතේගා සිජක් කියන එක. මේකෙත් ඒ පින්තූරෙමයි තියෙන්නේ. ඊට අමතරව මොකක් හරි කමාන්ඩ් එකක් දීලා තියෙනවා. කමාන්ඩ් එක අපිට වැඩකුත් නැහැ. මේ පින්තූර තේරුම දැනගත්තා නම් ඇති. උත්තරේ මොකද්ද? මෙන්න තියෙනවා. චුංආන් පුල්ලිතේගා සිජක් තිනන්තොරෝ. හරි. මෙන්න මේ වචන ටික තියෙනවා නම් මෙන්න මේ කීවර්ඩ් එක තියෙනවා නම් ඔයාට උත්තරේ තෝරගන්න පුළුවන්. උත්තරේ වෙන්නේ මොකද්ද? අංක 3. එතකොට මේ වගේ තේරුම් මොනවත් වැඩක් නැහැ. කීවර්ඩ් එක විතරයි දැනගන්න ඕනේ. එතකොට අපි පන්තියේදී ඔයාට මේ කියලා දෙන්නේ කීවර්ඩ් එක තමයි කියලා දෙන්නේ.
හරි. 8 වෙනි ප්‍රශ්නේ. දැන් මේකේ නම් බාධකයක් මොකක් හරි එකක් තියෙනවා දෙපැත්තට ගිහිලා වදන්නවා මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. මේකෙත් ඒකමයි ඊට අමතරව කමාන්ඩ් එකක් තියෙනවා. ඒ දෙකක් තියෙද්දි. මේකේ දෙකක් නැහැ. මේකේ තියෙන එකයි. මොකක් හරි බාධකයක් තියෙනවා එක පැත්තකට විතරයි ඊතලයේ තියෙන්නේ. එතකොට මේක චුංගාන් පුල්ලිතේ සිදක් කියන එක නෙමෙයි. දෙකක් තිබ්බොත් තමයි ඒක. මේක ඇවිල්ලා හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ බාධකයක්. මොකක් හරි බාධකයක් පාරමැද්දේ තියෙනවා. දකුණට දාලා යන්න පොඩ්ඩක් ඒක අයින් කරගෙන යන්න කියලා තමයි මේ මාර්ග සංඥාවෙන් කියන්නේ. තේරුණාද? බාධකයක් තියෙනවා දකුණු පැත්තට අයින් කරගෙන යන්න. හරි. එතකොට මේකෙදි ඔයා දැනගන්න ඕනේ එකම වචනේ බාධකයට මොකක්ද කියන්නේ. බාධකයට මොකක්ද කියන වචනේ කියන එක විතරමයි ඔයා දැනගන්න ඕනේ. හරි. බාධකයට අපි කියනවා ඡංගේ මුල් කියලා. බාධකයට කියනවා ඡංගේ මුල්. බාධකය. එතකොට මේ පින්තූරේ වලට තේරෙනවා බාධකයක් තියෙනවා. ඒ බාධකය පොඩ්ඩක් අයින් කරගෙන දකුණු පැත්තෙන් යන්න කියලා තමයි මේ සංඥාවෙන් කියන්නේ. බාධකය කියන වචනේ තමයි මේ පින්තූරේට අදාළ කීවර්ඩ් එක. හරි. බාධකයට මොකක්ද අපි කොරියන් වලින් කියන්නේ? ඡංගේ මුල් කියලා කියනවා. හරි. මෙන්න ඡංගේ මුල් කියන වචනේ තියෙන උත්තරේ තෝරන්න ඒක තමයි හරි උත්තරේ වෙන්නේ. බලන්න මේකේ ඡංගේ මුල් කියලා උත්තරයක් තියෙනවද? නැහැ. මේකේ ඡංගේ මුල් කියලා උත්තරයක් තියෙනවද? නැහැ. මේකේ ඡංගේ මුල් කියලා උත්තරයක් තියෙනවද? නැහැ. නමුත් මේකේ ඡංගේ මුල් කියලා උත්තරයක් තියෙනවා. තොරෝ චුංගානේ ඡංගේ මුල් ඉස්සමරෝ. පාර මැද බාධකයක් තියෙන නිසා. එතකොට ඔයා දැනගන්න ඕනේ එක්ක වචනේ මොකද්ද? මේ අනිත් ඒවා තේරුම වැඩක්ම නැහැ. අදාළම නැහැ වචනේ දැනගන්න ඕනේ මේ බාධකයක් තමයි පාර මැද්දේ තියෙන්නේ. ඡංගේ මුල්. උත්තරේ වෙන්නේ අංක 1. 9 වෙනි එක බලන්නකෝ. 9 වෙනි එකේ බාධකයක් තියෙනවා. ඊතලයක් තියෙනවා. ඊතලය හැබැයි එකම පැත්තට තමයි යන්නේ. දැන් මේකේ නම් බාධකයක් තියෙනවා ඊතලයේ දෙපැත්තට යන්නේ. මේ පැත්තට යන්නත් පුළුවන් මේ පැත්තට එන්නත් පුළුවන්. මේකේ ඊතල බාධකයක් තියෙනවා මෙන්න මේ විදිහට එකම පැත්තට ඊතල දෙකක් යනවා. එකම පැත්තට ඊතල දෙකක් යනවා. හරි. එතකොට මේකෙන් කියන්නේ මේ පැති දෙකෙන්ම ගමන් කරනවා කියන එක තමයි කියන්නේ. පැති දෙකෙන්ම ගමන් කරනවා. පැති දෙකෙන්ම ගමන් කරන්න පුළුවන්. හරි. හරි. එතකොට වචනේ තමයි මේකේ කීවර්ඩ් එක යංචක්. යංචක් කියලා කියන්නේ දෙපැත්තෙන්ම තොන්හෙන්. තොන්හෙන් කියලා කියන්නේ ගමන් කරනවා. දෙපැත්තෙන්ම ගමන් කරනවා. හරි. දිශා දෙකටම ගමන් කරනවා කියන එක තමයි මේ කියන්නේ. යංචක් පං තොන්හෙන් පියුජීලා. උත්තරේ වෙන්නේ මෙන්න මේක. යංචක්. යංචක් කියන වචනේ තමයි ඔයා දැනගන්න ඕනේ මේකේ දෙපැත්තටම. යංචක් දෙපැත්තටම පැති දෙකටම දෙපැත්තටම. හරි. එතකොට මේකට අදාළව මතක තියාගන්න ඕනේ මොකද්ද? යංචක් කියන වචනේ ඔයා දැනගත්තා නම් ඇති. මේකකවත් යංචක් කියලා එකක් තියනවද? නැහැ. මේකෙත් නැහැ. එතකොට උත්තරේ වෙන්නේ අංක 4. එතකොට තේරෙනවා මෙන්න මේ විදිහට කීවර්ඩ්ස් තමයි හැමතැනම තියෙන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම කොච්චර දිග වුණත් කීවර්ඩ් එකක් තියෙන්නේ. කීවර්ඩ් එක පුළුවන් නම් ඔයාට වැඩේ කොට දාගන්න පුළුවන්. මේ 14 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. මේක බැලුවල්මට ඔයාලට මොකද්ද තේරෙන්නේ? ලිස්සනවා වගේ එකක් නේ. ලිස්සන සංඥාවක් තමයි දීලා තියෙන්නේ. ඒතකොට ලිස්සනට ඔයා දන්නවා කොරියන් වලින් කියන වචනේ. ලිස්සනට මොකද්ද කියන්නේ? මික්කරොක්තා කියලා තමයි ලිස්සනට කියන්නේ. මික්කරොක්තා කියන වචනේ හෙව්වනම් හරි. මේකේ තියෙනවද? නැහැ. මේකේ තියෙනවද? මෙන්න මෙතන තියෙනවා මේ මික්කරොචිගි ස්වින්තොරෝ. ලිස්සන්න පහසු පාරක්. මික්කරොක්තා කියලා කැලලක් මේකේ තියෙනවද? නැහැ. මික්කරොක්තා කියලා කැලලක් මේකේ තියෙනවද? නැහැ. ඒතකොට තේරෙනවද ඔයාලට? මේක ගොඩක් ලේසි විභාගයක්. අපි මේවට අනවශ්‍ය විදියට මහන්සි වෙන්න හොඳ නැහැ. මේ හැම එකම තේරුම් දැනගත්තොත් එimhe ඔයාලට මේක පාස් වෙන්න පුළුවන්. නමුත් ගත වෙන කාලය වැඩි. ලේසියෙන් පාස් වෙන්න බෑ. එතකොට ඔයාලට මේක ලේසියෙන්ම පාස් වෙන්න නම් මේකට අදාළ කීවර්ඩ්ස් ටිකක් තියෙනවා. අන්නේ කීවර්ඩ්ස් ටික දැනගත්තා නම් එහෙම උත්තරේ ඔයාලට ලේසියෙන්ම තෝරගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රශ්න 40න් 40ම මේක කොට දා ගන්න පුළුවන්. ඒ තරම් ලේසි විභාගයක් මේක. ඔයාලා විභාගේ
ලියලා ෆේල් වෙච්ච කෙනෙක් නම් ඒ ෆේල් වෙන්නේ මේ කීවර්ඩ්ස් දන්නේ නැති නිසා. හරි අමාරු විභාගයක් නෙමෙයි. එතකොට මේ කීවර්ඩ්ස් ටික ඔක්කොම අපි හරිම සරල විදිහට උගන්වනවා. ඔයාලා දන්නවා මේ වෙනකොට අපි දකුණු කොරියාවේ චිගේචා ලයිසන් 141ක් අරන් දීලා තියෙනවා. එතකොට KIIP level test එකෙන් 640ක් පාස් කරලා තියෙනවා. ටොපික් එකෙන් 85ක්. එතකොට සම්තංගේ සාතංගේ අතිවිශාල ප්‍රමාණයක් සිසුන්ව පාස් කරලා තියෙනවා. එතකොට මේ හැම විභාගයක්ම අපි පාස් කරන්නේ හරිම ලේසි ක්‍රමවලට. අපි දන්නවා යාලා වැඩ කරන්න තමයි කොරියාවට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ වැඩ කරන එකත් එක්ක පාඩම් කරන්න ටිකක් අමාරුයි. කාලය යොදන්න අමාරුයි. එතකොට අපි මෙන්න මේ වගේ ලේසි ක්‍රම ඒ කෝසස් වලත් කියලා දෙනවා. ඒකයි අපේ ප්‍රතිඵල අනිත් පන්ති වල සාපේක්ෂව බලුවාම විශාල වශයෙන් වැඩි. දැන් චිකිත්සා වලට කවුරුත්ම ක්ලාස් තිබ්බට කාගේවත් රිසල්ට් නැහැ. මොකද අපි ලේසි ක්‍රම වලින් මේ විදිහට කියලා දෙනවා. එතකොට මේ ලයිසන් විභාගෙත් අපි මේ අලුතෙන් පටන් ගන්න විභාගේ ඔයාලට හරිම ලේසියෙන් තව මාස 4-5ක් යද්දි දැක ගන්න පුළුවන් රිසල්ට් හරිම ලේසියෙන් පාස් වෙන්න පුළුවන් විභාගයක්. මේ කරන විභාග වලින් ලේසිම විභාගය තමයි මේක. මේ ලයිසන් විභාගය තමයි ඔයාලට මේ කොරියාවේ තියෙන විභාග වලින් ලේසිම විභාගය. නැත්තම් අමාරු නම් මම ඇවිල්ලා මාස 3කින් මේ ලයිසන් එක ගන්නෙ නැහැ. හරි. හරිම ලේසි විභාගයක්. ඉතින් ඔයාලත් ලයිසන් එක ගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මේ විභාගේ දැන් කරන්න වෙනවට. ලංකාවේ ලයිසන් එකක් තිබ්බත් ඔයාලට මේ විභාගේ කරන්න වෙනවා. හරි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ විභාගයට හරියට සූදානම් වෙලා යන්න. ඔයාලට ක්ලාස් එන්න අවශ්‍ය නැහැ. පොත් තියෙනවා, ඇප් තියෙනවා. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ඒවා කරලා අමාරුයි කියලා හිතනවා නම්, ඒකෙන් තනියම ගොඩ දාගන්න බෑ කියලා හිතනවා නම්, ඔයාලට මෙන්න මේ වගේ කවුරු හරි කියලා දෙනවා නම්, කීවර්ඩ්ස් ටික කියලා දෙනවා නම්, ලේසි ක්‍රම ටික කියලා දෙනවා නම්, විභාගේ පාස් වෙන්න ලේසි කියලා හිතෙනවා නම් ඔයාලට අපේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි මේකේ සම්පූර්ණම වීඩියෝ කෝස් එකක් විදිහට යන්නේ. මේ විදිහට පාඩම් අපි හදලා ප්‍රශ්න 1000ක් තියෙන ප්‍රශ්න 1000ම සම්පූර්ණයෙන්ම සිංහලයේ ඔය විදිහට ලේසි ක්‍රම වලට අපි කියලා දෙනවා. ඒතර ඔයාට තියෙන්නේ ඔයාට ෆ්‍රී ටයිම් එකට මේ වීඩියෝ එක බලලා වැඩේ කොට දාගන්න තියෙන්නේ. ප්‍රතිඵලය ගැන මම 100%ක් වගේ කියන අනිවාර්යයෙන්ම මේ කෝස් එක ෆලෝ කරොත් එහෙම ඔයාට ලයිසන් විභාගේ පාස් වෙන්න පුළුවන්. ඒතර මේකට කෝස් ෆී එක විදිහට අපි මානෝන් 15ක මුදලක් අය කරනවා. කැමති කට්ටිය ඉන්නවනම් WhatsApp නම්බර් එක මම මේ පෝස්ට් එකත් එක්ක දාන්න. ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. අවසාන වතාවට අපි ආපහු කීවර්ඩ්ස් ටික කියාගෙන යම් බලන්න. මේක මොකක්ද? කාසොක් පංජිතොක් එක. කාසොක් පංජිතොක් එක. මේක නෝමියෝනි කොරජි මොත්තදා. පාර ඒකාකාරී නැහැ. මේක පාලමක්. පාලමට අපි කියනවා කෙරයන් කියලා. මේක ගල් වැටීමේ අවදානමක් තියෙනවා. ගල් වැටෙනවා කියන එක නක්සොක් කියලා කියන්නේ ගල් වැටෙනවා. උරයෝ කියලා කියන්නේ අවදානම. නක්සොක් උරයෝ කියලා කියන්නේ ගල් වැටීමේ අවදානම. මේක කෙලින්ම JPUG එකක්. අනතුරු ඇඟවීමේ සංඥාවක්. මේක මං කිව්වා මධ්‍ය බෙදීමක් ආරම්භ වෙනවා. චුංගාන් පුල්ලිතේ සිජක්. මේක ඒ සලකුණමයි යටි මොකක් හරි එකක් තියෙනවා අදාළ නැහැ. චුංගාන් පුල්ලිතේ සිජක් කියන වචනේ හෙව්වනම් හරි. උත්තරය අංක 3. මේක බාධකයක් තියෙනවා දකුණට හරවලා පොඩක් දකුණට සයිඩ් කරගෙන යන්න කියලා තියෙන්නේ. බාධකයට අපි කියනවා චංගෙමුල් කියලා. ඒ වචනේ හෙව්වනම් හරි කීවර්ඩ් එක චංගෙමුල්. මේක දෙපැත්තටම යන්න පුළුවන්. යම්චක් කියන එක තමයි මේක කීවර්ඩ් එක. හරි. ඒතර ඔය විදිහට ඉතුරු කීවර්ඩ්ස් ටික ඔයාලට සම්පූර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ ප්‍රශ්න 18ම දාලා කැමති කෙනෙක් කියනවා නම් WhatsApp මැසේජ් එකක් දාන්න ධන 8210යි 387යි 13යි 359 මම ආපහු සරයක් කියන්නම් ධන 82යි 10යි 387යි 13යි 359 ඔන්න ඔය කියන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න පාඨමාලාවට සම්බන්ධ වෙලා ඔයාටත් කොරියාවේ මේ රටවල් ගණනාවක පදින්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න අවශ්‍ය විභාගේ පාස් වෙන්න අපි හරහා පුළුවන්. හරි. හැමෝටම එහෙනම් සුබ දවසක්.